අද තේ එක බීලා මම මගේ මිදුලෙන් පුංචි මල් වත්තෙන් ඉස්සෙල්ලාම මගේ වැඩ ටික පටන් ගත්තා. පහුගිය දවස් ටිකේ එක දිගටම වැහැපු නිසා වැවිලා තිබුණු වල් පැලක් ගලවන ගමන්ම මම මිදුල සුද්ධ කරන්න පටන් ගත්තා. උදේ පාන්දර ඉර එළිය ගස් අතරේ මිදුලට මෙහෙම වැටෙනවා දකින්න මම හරිම ආසයි. අතුගාපු රටා මැද්දෙන් ඉර එළිය හරි ලස්සනට වැටලා තියෙනවා දකිනකොට හිතට දැනෙන්නේ පුදුමාකාර නිදහසක්. සමහර වෙලාවට ගස් කොළන් අපිට ඕන විදියට වගේම එයාලට ඕන විදියටත් හරි ලස්සනට හැඩ අරන් ජීවත් වෙනවා. ඉතින් මම නම් හරිම ආස එයාලට ඕන විදියට ජීවත් වෙනවා දකින්න. මේ තමයි මං ආසම පාට් එක. ඉතින් උදේට මිදුල පුරාම අතු ගාලා මෙයාලව නාවන එක තමයි මගේ තියෙන විනෝදාංශය. පහුගිය දවස් ටිකේම ඉතින් වැස්ස නිසා මේ දවස්වල ඉතින් මිදුල පුරාම මල් ගස්වල මල් වලින් නම් අඩුවක් නැහැ. ඉතින් ඒකයි කියන්නේ ඔයාලා වවලම බලන්නකෝ. එයාලා ලස්සනට හැදිරෙනකොට ඔයාලටම මානසික නිදහසක් දැනේවි. ඉතින් ඔන්න මල් පැල ටිකේ වැඩ ඉවර වෙලා මං ආව මගේ එළවලු වගාව පැත්තට. ඉතින් මෙතන නම් මම මේ වතුර දාන්නේද මිරිස් පැලවලට. මේ තමයි නයි මිරිස්. ඉතින් මෙයාලා මේ ළඟදි තමයි මට පළදාව දෙන්න ලෑස්ති. මේ දවස්වල ඉතින් වත්ත පුරාම එළවලු පැල, පළතුරු පැල ගොඩාරියක් ඉඳලා තියෙන්නේ. එයාලා තාම චූටි. ඉතින් එයාලා ලොකු වෙලා මට පළදාව දෙනකොට මම ආලට එයාලවත් පෙන්නන්නම්. ඉතින් vlogs ගොඩාක් තියෙනවා මට edit කරගන්න උනේ නෑ. ඉතින් මම ඔයාලට ඉක්මනටම මේ vlog ටික දාන්නම්. වත්ත වැඩ ඔක්කොම ඉවර වෙලා දැන් තමයි මං තවල්ට කන්න ලෑස්ති කරන්න හදන්නේ. මම මගේ කොට්ට ටිකත් මේ ගමම අවුවට දැම්මා. මොකද හොඳට අවුව පායලා තියෙද්දි යාලව හොඳට වේල ගන්න පුළුවන්. එතකොට තමයි අපේ මූණ උනත් පිම්පල් එන එකකින් වැළකෙන්නේ යාලා හොඳට පිරිසිදුවට පිළිවෙලට හිටියොත්. මේ දවස්වල මේ ගහ යටට යන හරිම බයයි. නිතරම දිවුල් වඩන එක තමයි වැඩේ. ඉතින් ඒ කොටවල තිබුණු පිලෝස් කවර ටික මම දැන් හොදන්න තමයි හදන්නේ. ඉතින් බාගෙට කඩලට ටික තැඹුණාට පස්සේ මම ලුණු එකතු කරගත්තා. ඉතින් කොහොමත් ඇට වර්ග අල වර්ග බාගෙට තැඹුණාම තමයි ලුණු එකතු කරන්නේ. නැත්තම් හරියට තැම්බෙන්නේ නැහනේ. ඔන්න ඉතින් දැන් පිලෝස් කවර ටික හොදලා තද අවුවේ වේලෙන්න දාලා මම වොෂ් එකක් දාගෙන ඉන්නම්. දැන් ඉතින් දවල් 12ට කිට්ටුයි. ඉතින් දැන් තමයි ඔන්න මම තඹගත්ත කඩල ටික කන්න ලෑස්ති වුණේ. ඉතින් මේ දවස්වල හොඳට වතුර බොන්න. ඔන්න ඉතින් දැන් ඩෙසර්ට් එක ගන්න ගමන් ඉන්නේ. ඉතින් මෙයාලා දෙන්න ඩෙසර්ට් එකට පැණි හලහලා තමයි ඉන්නේ. පස්සේ මම ටිකක් වෙලා නිදාගෙන ඉවර වෙලා නැගිටලා ඉතින් දැන් මේ කේක් එකක් බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඉක්මනටම අනෙක් වීඩියෝස් ටික එඩිට් කරලා දාන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ජය සුපිහිටයි.